ඔන්න ළමයි අදත් මං ආවා ඔයගොල්ලන්ට ලස්සන කතාවක් කරා. මේවා කතා ලස්සනයි. හැබැයි ඒව ඒ තරම් සුන්දර නෑ. හැබැයි ලස්සන මතකයන්. මම දැන් මේ ඉන්නේ අපේ තාත්තා වැඩ කරන බංගලෝ එකේ. දැන් තාත්තා අවුරුදු 23ක් විතර මේකේ වැඩ. මම ඉස්කෝලේ 9 වසරේ හෝ 10 වසරේ මං කලින් වීඩියෝ එකේ දැන් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. මට යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ කාලේ. මේ බංගලෝ එකේ තියෙනවා මිනි බාර් එකක්. එතකොට දැන් ඕක අපේ ඉස්කෝලේ ඇයට මම ළමයි යාළුවන්ට කියලා එහෙම දුන්නේ. දැන් කට්ටියත් එක්ක ප්ලෑන් කරා මෙහෙ ඇවිල්ලා ඕකේ තියෙන දේවල් බොන්න. කොහොම හරි අපි යාළුවෝ 8 දෙනෙක් හෝ 9 දෙනෙක් මෙහි ආවා. මේ යාළුවෝ ටික ඔය ගොඩක් අය දන්නවා කවුද කියලා. ඊට පස්සේ අපි මෙහි ඇවිල්ලා පූල් එක ගෙනාලා අපේ තාත්තා හතරගම ගිහිල්ලා ට්‍රිප් එකක් දවස් 3ක ඔකට ප්ලෑන් කරලා තමයි අපි ආවේ. මයික් මට ගියාගෙන යන්න. ඇවිල්ලා අපි පූල් එකේ නෑවා. පූල් එකේ නාලා මිනි බාර් එකේ තියච්ච දේවල් බිව්වා. අරපු જાති බිව්වා. කොහොම හරි ඒ දවස්වල ඉතින් අපි කවුරුත් ලිමිට් දන්නේ නෑනේ. කොහොම හරි බීලා මේ බංගලෝ එක ඇතුලේ හැමතැනම වමනේ දාලා කට්ටිය පාරට අරන් ගිහලා බඩ ගාගෙන තමයි බස් වල නැග්ගියේ. කොහොම හරි ඒ සිද්ධිය ප්‍රසිද්ධ වුණා. කියන්නේ ඒ බිව්වට පස්සේ රංගපාපු විදිහ කට්ටිය මොකද හැමෝටම වෙරි. ඒක ගොඩක් චාටර් වුණා ඇත්තම කතාව. ඊට පස්සේ ඉස්කෝලේ ගියාට පස්සේ ප්‍රින්සිපල් මට කතා කරලා සජිත් මේ ඔයාට ඔෆිස් එකකින් කෑල්ලක රෙස්ටොරන්ට් එකක් දාලා දෙන්න. ඔයා කරගෙන යන්න. මේ ඔයාට ඔය දේ තමයි හරියට කරගන්න පුළුවන් කියලා ඉවරලා ඒ වෙලේම ගෙදර නම්බරේ ඉල්ලගෙන තාත්තට කතා කරලා ඒ වෙලේම තාත්තට එන්න කියලා තාත්තා ඉස්කෝලේට ආවා. මට ගැව්වා ටිකක්. තාත්තා එන්න කලින් ටිකක් ගැව්වා. වේවැල් පාරවල් 20ක් විතර ගැහුවා. කියලා ඇත්තම කතාවක් කියන්න. මගෙන් ඒ විස්තර අහලා ප්‍රින්සිපල් මගේ බෙල්ලට පිහියකුත් තිබ්වා. මෙන්න මෙතන අද වගේ මතකයි. තුවාලම යන්තම්. මම තියලා බය කරලා විස්තර ටික අහන්න. ඊට පස්සේ තාත්තා ආවට පස්සේ තාත්තා කොහොම හරි මම ගෙදර කුටි කාලේ හිටියේ වැඩි මාට්ටු වෙලා. ඉස්කෝලෙන් ලෑස්ති වෙද්දිම ඊට තාත්තා ආපු දවසේම මෙහි ඔක්කොම තාත්තා ඇවිල්ලා බල්ලා කරලා ඉස්කෝලෙන් ලෑස්ති වෙද්දිම තාත්තා ඇවිල්ලා මම දැක්ක පාරේ එන යකා වගේ එහෙම ගෙට එක්කන් ගියා. ගැහුවා. ගහපු විදිය කියන්නේ හොඳටම ගැහුවා. ඊට තුවාලෙනකන් ගැහුවා බෙල්ට් එකෙන්. මම කියලා කොහොම හරි ඉස්කෝලේට තාත්තාව ගෙන්නුවා. ගෙන්නලා ප්‍රින්සිපල් කිව්වා අපි තාත්තට ඔයාගේ පොඩි පුතා රගර ගහනවා ෆුට්බෝල් ගහනවා මල්ලි දෙවෙනි මල්ලි හොඳට ඉගෙන ගත්තා. මෙයාව තියලා ප්ලීස් මේ සජිත් ඉස්කෝලෙන් අරන් යන්නේ කියලා. මම කරපු දඟ වැඩ ගොඩාක් තියෙනවා. මම දැන් මේ එකින් එක කොටසින් කොටස මම මේවා අප්ලෝඩ් කරනවා. මේවා ලස්සන සුන්දර මතකයන්. මට මේවා හරි ආසයි. ආයි දවසක මේ බලන්න පුළුවන් නේ. හැබැයි මම මේක බලන හැමෝටම පොඩි ළමයි බලනවා නම් මම කියන්නේ කවදාවත් අඩු වයසෙන් අරක්කු සිගරට් බොන්න කරන්න එපා. ඒවැ ප්‍රතිවිපාක මං වින්ද උදටත් විඳිනවා. අන්තිම නරක වැඩ. එනම් පස්සේ හම්බෙමු. වීඩියෝ එක බලුවට ස්තුතියි.